හිතලා බලන්න ලෝකේ බලවත්ම අධිරාජ්‍යයට විරුද්ධව එක්කෙනෙකුට කිසිම සම්බන්ධයක් නැති වගේ පේන ජනපද 13ක් නැගී සිටිනවා. ඒගොල්ලන්ගේ අතේ තිබුණේ එකම එක දෙයයි. ප්‍රබල අදහසක්. ඒ තමයි නිදහස කියන අදහස. ඉතින් අද අපි කතා කරන්නේ ඒ අදහස කොහොමද මුළු ජාතියක්ම නිර්මාණය කරපු විප්ලවීය කතාවක් උනේ කියලා. ඇත්තටම මේ මුළු විප්ලවයම කැටි කරන්න පුළුවන් එකම එක ප්‍රශ්නයකට. කොහොමද පුංචි ජනපද 13ක් එකතු වෙලා ලෝකීයම සුපිරි බලවතෙක්ව පරාජය කරලා සම්පූර්ණයෙන්ම අලුත්ම විදිහේ රටක් නිර්මාණය කළේ? හරි, අපි හොයලා බලමු මේකට උත්තරේ. හොඳයි, මේ ලොකු ගැටුම තේරුම් ගන්න නම් අපි ටිකක් අතීතයට යන්න ඕන. ඒ කියන්නේ මේ හැමදේම පටන් ගන්න කලින් සාපේක්ෂව සමකාමීව තිබුණු කාලයට. ඇත්තටම බ්‍රිතාන්‍යය සහ මේ ඇමරිකානු ජනපද අතර තිබුණේ මොන වගේ සම්බන්ධයක්ද? මුලදී බැලුවම මේක දෙගොල්ලන්ටම වාසිදායක ගනුදෙනුවක් වගේ තමයි පෙනුනේ. ජනපදවලට ලැබුණා ඒ කාලේ හිටපු ලෝකයේ බලවත්ම හමුදාවේ ආරක්ෂාව. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ බඩු විකුණු ගන්න සාවර වෙළඳපොළොත් ලැබුණා. හැබැයි මේ හැමදේටම මිලක් ගෙවන්න සිද්ධ වුණා. එකක් ඒගොල්ලන්ට වෙළඳාම් කරන්න පුළුවන් උනේ බ්‍රිතාන්‍යලත් එක්ක විතරයි. ඊටත් වඩා වැදගත්ම දේ තමයි ඒගොල්ලන්ගේ ජීවිත පාලනය කරන නීති හැදුනේ කොහෙද? ලන්ඩනයේ පාර්ලිමේන්තුවේ. ඒත් ඒ පාර්ලිමේන්තුවේ මේ ජනපද නියෝජනය කරන්න එකම එක නියෝජිතෙක්වත් හිටියේ නැහැ. අනේ කාරණාව තමයි පස්සේ කාලෙකදී හැමදේම වෙනස් කරන්නේ. ඉතින් මේ විදිහට අවුරුදු 150කටත් ආසන්න කාලයක් තිස්සේ හැමදේම සාපේක්ෂව හොඳින් ගලාගෙන ගියා. ජනපද දියුණු වුණා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයත් හොඳටම සමෘද්ධිමත් වුණා. බැලුබැල්මට නම් මේක හරිම සාමකාමී සහජීවනයක්. හැබැයි ඉතින් මේ වගේ සමබරතා සදහටම පවතින්නේ නෑනේ. ඔන්න ඔය පැරණි සම්බන්ධතාවයේ මුලින්ම උදුරලා දාන හැමදේම සම්පූර්ණයෙන්ම කනපිට හැරවන තීරණාත්මක හැරවුම් ලක්ෂයක් කිනෝ. ඒක තමයි සතවරු විරුද්ධය. මේක නිකම්ම යුද්ධයක් නෙවෙයි, ගෝලීය මට්ටමේ ගැටුමක්. අවසානයේදී බ්‍රිතාන්‍ය ප්‍රංශ පරාජය කරලා උතුරු ඇමරිකාවේ තමන්ගේ බලය තහවුරු කරගන්නවා. ඇත්තටම මේක ජනපදවලට ලොකු සහනයක්. මොකද තමන්ට තිබුණු ප්‍රංශ තර්ජනය දැන් ඉවරයි. හැබැයි මේකේ කිසි කෙනෙක් බලාපොරොත්තු නොවුණු ප්‍රතිඵලයක්ත් තිබුණා. ඒ තමයි ප්‍රංශ තර්ජනය නැති වුණාම ආරක්ෂාවට බ්‍රිතාන්‍යයේ ඕන කියන හැඟීම ටිකෙන් ටික ජනපදවලින් අඩුවලා ගියා. හැබැයි මේ ජයග්‍රහණය බ්‍රිතාන්‍යයට නිකන් ලැබුණේ නැහැ. ඒ වෙනුවෙන් ගෙවන්න වුණු මිල හරිම ඉහළයි. ඒගොල්ලෝ අති විශාල ණයකන්දක හිර වෙනවා. ඉතින් ලන්ඩන්යේ රජයට එකම එක ප්‍රශ්නයක් ඉතුරු වුණා. මේ ණයකන්ද ගෙවන්න සල්ලි හොයාගන්නේ කොහොමද? ඉතින් මේ ණය බරෙන් ගොඩෙන්න අලුත් ආදායම් මාර්ග හොයපු බ්‍රිතාන්‍ය රාජ්‍යය කෙලින්ව තමන්ගේ ඇස් යොමු කළේ ඇමරිකානු ජනපද දිහාවට. ඒගොල්ලෝ තීරණය කළා යුද්ධයේ වියදමින් කොටසක් මේ ජනපදවලින්ම අය කරගන්න ඕන කියලා. බ්‍රිතාන්‍ය ගත්ත මේ තීරණය නිසා තමයි ඉතිහාසයේ අමරණීය වුණු ප්‍රසිද්ධව සටන් පාඨ වලින් එකක් බිහි වෙන්නේ. නියෝජිතයෝ නැත්තම් බදුත් නැහැ. මේක නිකන් සටන් පාඨයක් විතරක් නෙවෙයි, මේක ඉංග්‍රීසි ජාතිකයෙක්ට තියෙන මූලිකම අයිතිවාසිකමක් ගැන කරන ප්‍රකාශයක්. ජනපදවාසීන්ගේ තර්කය හරිම සරලයි. අපිත් ඉංග්‍රීසි පුරවැසියන්, අපිව පාලනය කරන පාර්ලිමේන්තුවේ අපේ නියෝජිතයෝ නැත්නම් අපෙන් බදු අය කරන්න ඔයාලට කිසිම අයිතියක් නැහැ. ඊට පස්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බදු රැල්ලක් එනෝ 1764 සීනි පනත 1765 මුද්දර පනත. ඒ කියන්නේ හැම ලියවිල්ලකටම බද්දක් ගෙවන්න ඕන. ඊටත් පස්සේ නවාතැන් පනත. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය හමුදාවට තමන්ගේ ගෙවල් වල ඉඩකඩ වෙන් කරන්න වෙනවා. ජනපද වාසීන්ට ටිකින් ටික තේරුණා පීඩනය එන්නෙන්නව වැඩි වෙනවා කියලා. අර පරණ ලිහිල් පාලන ක්‍රමය දැන් සම්පූර්ණයෙන්ම ඉවරයි. ඉතින් ජනපදවාසීන්ගේ නීතිමය සහ දාර්ශනික තර්කය හරිම පැහැදිලි. ඒකේ හරය තමයි මේක. අපිව නියෝජනය නොකරන පාර්ලිමේන්තුවකට කොහොමද අපෙන් බදු අයකරන්න සදාචාරාත්මක හෝ නීතිමය අයිතියක් ලැබෙන්නේ? මේ විදිහට ටිකෙන් ටික උණුසුම් වෙමින් තිබුණු තත්ත්වය එකපාරටම ගිනිගෙන පුපුරා යනවා. ඒකට හේතු වෙන්නේ එකම එක සිදුවීමක්. පුදුමයකට වගේ මේ දැවැන්ත ගැටුමේ කේන්ද්‍රස්ථානීය බවට පත්ුනේ තේ. බ්‍රිතාන්‍ය ජනපදවාසීන්ව සංසුන් කරන්න අනිත් හැම බද්දක්ම වගේ අයින් කළත් තේ බද්ද විතරක් ඉතුරු කළා. අයි මොකද ඒක සල්ලි ගැන ප්‍රශ්නයක් නෙවෙයි, ඒක බලය ගැන ප්‍රශ්නයක්. අපිට තවමත් ඔයාලව පාලනය කරන්න පුළුවන් කියලා පෙන්වන්න තමයි ඒගොල්ලන්ට ඕන උනේ. ඉතින් මේකට ලැබුණු ප්‍රතිචාරය තමයි ඉතිහාසයේ ප්‍රසිද්ධම විරෝධතාවයන්ගෙන් එකක් බෝස්ටන් තේ සාදය. මේක නිකම් විරෝධතාවයක් නෙවෙයි. වෙස්වලාගත්ත ජනපදවාසීන් පිරිසක් නැවතුණකට නැගලා හිතන්න අදින වටිනාකමෙන් ඩල මිලියනකටත් වඩා වටින තේ පෙට්ටි 342ක් බොස්ටන් වරායේ මුහුදට විසි කරලා දානවා. මේක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එල්ල කරපු සෘජු නිර්භීත අභියෝගයක්.
බ්‍රිතාන්‍යයේ ප්‍රතිචාරය හරිම දරුණුයි හරිම වේගවත්. 1. ඒගොල්ලෝ බොස්ටන් වරාය මුළුමනින්ම වහලා දානවා. 2. මැසචුසෙට්ස් ජනපදයේ දේශපාලන පාලනය තමන් අතට ගන්නවා. 3. තවත් දහස් ගණනක් හමුදා බටින්ව එවනවා. ඒගොල්ලන්ගේ එකම අරමුණ වුණේ මැසචුසෙට්ස් වලට හොඳ පාඩමක් උගන්වන එක. හැබැයි බ්‍රිතාන්‍යයේ එතනදී බරපතල වැරද්දක් කරගත්තා. ඒගොල්ලෝ හිතුවේ මැසචුසෙට්ස් ජනපදයේ තනි කරලා ඒකට දඬුවම් කරලා අනිත් අයට පාඩමක් උගන්වන්න. ඒ තුනේ එකේ අනිත් පැත්ත. මේ දරුණු දඬුවම් දැක්කම අනිත් ජනපද 12ම බය වුණා. ඒගොල්ලෝ තීරුම් ගත්තා අද මැසචුසෙට්ස් වලට වුණු දේ හෙට Tamanට වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒගොල්ලෝ මැසචුසෙට්ස් වට එකතු වුණා. කියන්න ඕනේ කාරණේ තමයි බ්‍රිතාන්‍ය නොදැනුවත්වම Tamanට විරුද්ධව හිටපු අයව Tamanගේම ක්‍රියාවලින් එක්සත් කළා. ඉතින් ඔන්න අපි යනවා මේ කතාවේ අවසාන අදියරට. ඒ තමයි නිදහස දෙනා ගැනීමේ යුද්ධය සහ ඇමරිකා එක්සත් ජනපදය කියන නව ජාතියේ උපත. ඊට පස්සේ සිදුවීම් ටික හරිව වේගවත්. 1974 දී ජනපද 13ම ෆිලඩෙල්ෆියාවේදී එකට මුණ ගැහෙනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට එක හඬකින් කතා කරන්න. අවුරුදු දෙකකට පස්සේ 1976 දී ඒගොල්ලෝ ලෝකයේම කම්පනයට පත් කරන ප්‍රකාශයක් කරනවා. නිදහස් ප්‍රකාශනය. ඊට පස්සේ එන්නේ අවුරුදු ගාණක් දිග්ගැස්සුණු දරුණු යුද්ධයක්. අවසානයේ 1983 දී පැරිස් ගිවිසුමෙන් බ්‍රිතාන්‍යයේ තමන්ගේ පරාජය පිළිගන්නවා. හැබැයි කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. 1989 දී මේ අලුත් ජාතිය තමන්ව පාලනය කරගන්න අලුත්ම සැලැස්මක් නිර්මාණය කරනවා. ඒ තමයි ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඉතින් මේ මුළු විප්ලවයෙන් ලෝකෙට ඉතුරු වුණේ මොනවද? ඒක නිකම්ම යුද්ධයක අවසානයක් නෙවෙයි. ඒක ලෝකෙට අලුත් දේව ගොඩක් හඳුන්වලා දුන්නා. රජ කෙනෙක් නැතිව ජනතාව විසින්ම පාලනය කරන සංධීය රාජ්‍යයක් කියන අදහස ලෝකේ පළවෙනි ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ගැන අදහස් ලෝකේ පුරාම පැතිරෙන්න මේක ලොකු හේතුවක් වුණා. ඒ හැම දෙයකටම වඩා වැදගත්ම දේ තමයි ඇමරිකා එක්සත් ජනපදයේ කියන ජාතිය බිහිවීම. අදටත් ඇමරිකානු ධජයේ තියෙන අර තිරස් ඉරි 13න් සංකේතවත් කරන්නේ මේ මුළු විප්ලවීය ගමනම පටන් ගත්ත ඒ මුල් ජනපද 13. ඒ කියන්නේ ඒ ඉතිහාසය අදටත් ඒගොල්ලන්ගේ අනන්‍යතාවය අමතක කරන්න බැරි කොටසක්. ඉතින් අවසාන වශයෙන් හිතන්නට දෙයක් ඉතිරි වෙනවා. මේ විප්ලවයේ නිදහස කියන හරිම ප්‍රබල නමුත් සංකීර්ණ අදහසක් මත ජාතියක් ගොඩනැගුවා. හැබැයි අද දවසේදී ඒ නිදහස කියන වචනය නියමාර්ථය ගැන මිනිසුන් අතර එකඟතාවයක් නැති වුණාම ඒ ජාතිය අනාගතයට මොකද වෙන්නේ? සමහර විට ඒක තමයි මේ ඉතිහාස කතාවෙන් අදටත් ඉතිරි වෙලා තියෙන ලොකුම අභියෝගය.